ඔන්න දුවේ පුතේ මං අද ඔයාලට අරගෙන ආවේ චූටි කෙස්බෑ වගේ රත්තරන් වැල්ලේ කතන්දරේ. එකමත් එක කාලෙක නිල්ම නිල් පාට මුහුදක් අයිනේ චූටි කෙස්බෑ පැටියෙක් හිටියා. එයාගේ නම ටිටු. ටිටු අනිත් කෙස්බෑයෝ වගේ වේගෙන් පීනන්න දන්නේ නැහැ. එයා හරීම හිමින් තමයි හැමදේම කරන්නේ. දවසක් මුහුදේ හිටපු ලොකු මාළු රංචුවක් ටිටුට විහිළු කළා. අනේ ටිටු, ඔයා මෙච්චර හිමින් ගිහින් කවද්ද මුහුද කෙළවරට යන්නේ? ඔයාට කවදාවත් ලස්සන දේවල් දකින්න ලැබෙන්නේ නැහැ. ටිටුට ගොඩක් දුක හිතුණා. එයා හිමින් හිමින් වැල්ල දිගේ බිමට නැමිලා ඇවිදගෙන ගියා. එහෙම යනකොට ටිටුට දැක ගන්න ලැබුණා වැල්ල අස්සේ හැංගිලා තිබුණු හරිම ලස්සන අප්පුරු මුතු ඇටයක්. ටිටු ඒ මුතු ඇටයත් අරගෙන බැලුවා. ඒකෙන් ලස්සන එළියක් විහිදෙනවා. ටිටු ඒකත් අරගෙන හිමින් හිමින් ඉස්සරහට යනකොට එයාට හම්බ වුණා පාර වැරදිලා වැල්ලේ අතරමං වෙලා හිටපු පුංචි තාරකා මාළුවෙක්. අනේ ටිටු, මට ආපහු මුහුදට යන්න උදව් කරන්නකෝ. මම වේගෙන් යන්න ගිහින් මේ වැල්ලේ වැටුණා. තාරකා මාළුවා ඇඬුවා. ටිටු හිමින් හිමින් බොහොම පරිස්සමින් තාරකා මාළුවව තමන්ගේ පිට උඩ තියාගෙන අර මුතු ඇටේ එළියෙන් පාර බලාගෙන මුහුදට ගියා. ටිටු හිමින් ගිය නිසා තාරකා මාළුවට තුවාල වුණේ නැහැ. අන්තිමේදී තාරකා මාළුවා ආපහු මුහුදට ගියා. එයා ටිටුට මෙහෙම කිව්වා. ටිටු, ඔයා හිමින් ගියත් ඔයාගේ හිත හරිම වේගවත්. ඔයා හිමින් ආපු නිසා තමයි මාව දැක්කේ. ඔයා තමයි අද මාව බේරගත්තේ. ඉතින් අර විහිළු කරපු මාළුන්ට දැන් තේරුණා වේගෙන් යන එකට වඩා ඉවසීමෙන් අවධානයෙන් වැඩ කරන එක කොච්චර වටිනවද කියලා.